හයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න මම අද අරගෙන ආවා ඔයාලට අපේ දේදුගල travel vlog එකේ second part එක. ඉතින් first part එකේදී ඕගොල්ලෝ අපි රුක්මල්ලල්ල ගාවට එක්කගෙන ඉතින් ලස්සන දියරි ටිකක් බලන ගමන් ඒ ලස්සන විඳින ගමන් අපි රුක්මල්ලල්ල ගාවට වෙනකන් ඕගොල්ලන්ව first vlog එකේදී එක්කගෙන ගියා. ඉතින් එහෙනම් මේ vlog එකේ දිගටම එකතු වෙලා ඉන්න අපි දේදුගල අපේ travel vlog එකේ ඊළඟට කොහෙද යන්නේ කියලා බලන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයාවත් මම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන travel vlog ඉස්සරහට බලන්න. රුක්මල්ලල්ල පහු කරලා ඉස්සරහට එද්දි ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙතන පවර් හවුස් එක. ඉතින් මෙතනත් අපි ටිකක් නැවතුණා. සුත්තක් මේ අවට සුන්දරත්වයක් විඳින්න. හරි ලස්සන සුන්දර පරිසරයකට අපි තව තවත් ලං වෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. අපි පහු කරගෙන ආපු පරිසරයට වඩා තවත් ලස්සන පරිසරයකට දේදුගල හරහා අපි යනවා කියලා අපිට දැනෙනවා මේ ලස්සන පරිසරය දකිද්දි. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝ එකේ මේ වගේ තව ලස්සන තැන් ඉස්සරහට ඇති. ඒ ලස්සන තැනුත් මාත් එක්ක බලන්න. ඉතින් හරිම ලස්සන පරිසරයක් පහු කරගෙන අපි තව තවත් ලස්සන පරිසරයකට යනවා. ඉතින් බුලත් කොහොපිටිය විසාවිල්ල පැත්තේ ඔයා එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පැත්තට ඇවිත් යන්න අමතක කරන්න එපා. හරිම ලස්සන පරිසරයක්. ඉතින් one day travel කරන්න places හොයන ඕගොල්ලන්ට හොඳම නියම travel එකක් වේවි. දේදුගල පැත්තේ આવොත් අනිවාර්යයෙන්. ඉතින් මේ vlog එක බලන ඕගොල්ලන්ට පේනවා ඉතින් කොයි වගේ පාරකින්ද දේදුගල පැත්තේ යන්න තියෙන්නේ කියලා. ඉතින් ඒකෙන් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඉද්දී ඕගොල්ලන්ගේ බයික් වල වාහන වල රෝද අනිවාර්යයෙන්ම චෙක් කරලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. පුංචි නුවරඑළිය කියලා හඳුන්වන මේ සුන්දර පරිසරය ඕගොල්ලන්ට බලන්න එන Google Map එකේ සර්ච් කරත් අනිවාර්යයෙන්ම එන්න ඕන හරිම පාර පෙන්නනවා. ඉතින් මේ වගේ ලස්සන සුන්දර පරිසරයක් ලංකාවේ ඉන්න ඔයා වගේ කෙනෙක් අත්විඳින්න මඟ හැරගන්න එපා. ඉතින් one day travel කරන්නත් ලේසි පැත්තක් තමයි මේ දේදුගල කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න මේ ලස්සන පරිසරය ඔයාලා ඇස් දෙකෙන්ම විඳින්න මඟ හැරගන්න එපා. අපි දැන් පවර් හවුස් එකත් පහු කරලා ඊළඟට පැලම්පිටිය view point එක ගාවට යන අතරමඟ මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙන තැනක් හම්බුණා පාරේ. ඉතින් චුට්ටක් නැවැත්තුවා එතනත්. බලන්න හරියට නුවරඑළිය ගියා වගේ තමයි පුදුම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් එක දවසෙන් ඇවිල්ලා මේ සුන්දරත්වය අත්විඳින්න ඔයාලටත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. බයික් වල එන්න පුළුවන්, වාහන වලත් එනවා. ඉතින් ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ ලස්සන පරිසරය විඳලා බලන්න කොච්චර සුන්දරද කියලා. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඒක මට ඔයාලට පැහැදිලි කරන්න ඇත්තටම වචන නැහැ. ඒ තරම් පුදුම ලස්සන view එකක් තියෙන්නේ. අවුවත් වැටිගෙන එනවා. තව උඩහට යන්නත් තියෙනවා. ඉතින් ඒකින්ද තව චූටි වෙලාවක් මෙතන රැඳිලා අපි ආපහු යමු පැලම්පිටිය view point එක පැත්තට. ඉතින් එහෙනම් ආරාධනා කරනවා දිගටම මේ vlog එකෙත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. දේදුගල සුන්දරත්වය මාත් එක්ක අත්විඳින්න.
දැන් ඉන්නේ පැලම්පිටිය view point එක ළඟ. ඉතින් බලන්න මෙතන තියෙන ලස්සන මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් දේදුගල පැත්තේ ඔයාලත් එනවනම් අනිවාර්යයෙන්ම මෙතනටත් එන්න අමතක කරන්න එපා. මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ ලස්සන view point එක තියෙන්නේ එළ පැලම්පිටිය කියන ගමේ කෙළවර සබර්ගම හා මධ්‍යම පළාතේ මායිමට කිට්ටුවෙන් තමයි මේ ලස්සන view point එක තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම දේදුගල පැත්තේ ඉන්න ඔයා පැලම්පිටිය view point එක ළඟට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මේ පැත්තේ තින් දේශගුණය කියන්නේ සැරින් සැරේ වෙනස් වෙනවා. ඉතින් ආපහු වැස්සක් පටන් ගන්න එන හින්දා අපිට තව පහළට ආපහු එන්න සෑහෙන දුරක් තියෙන හින්දා අපි පැලම්පිටිය view point එකෙන් ආපහු අපේ ගමනාන්තය පැත්තට යන්න හැරුණා. vlog එක edit කරද්දී මට හිතුණු දෙයක් තමයි මේ vlog එක edit කරද්දී මං වීඩියෝ කරපු රෙකෝඩින්ග්ස් වල කට් කරන්න තැන් නැහැ. ඒ කියන්නේ ඒ තරමට හරිම ලස්සන තැන් තියෙනවා. ඉතින් ඒකින්ද මට හිතුණා මේ හැම ලස්සන තැනක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඉතින් මේ වීඩියෝ එක දිග වුණොත් මම part 3 එකක් විදියට අපේ vlog එකේ අවසාන ඩෙස්ටිනේෂන් එක අරගෙන එන්නම්. මොකද මේ පරිසරයේ ඒ තරමට හැම තැනම බලන්න ලස්සන තැන් තියෙන පරිසරයක්. පාරේ යන ගමනුත් ලස්සන පරිසරය විඳින ගමන් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් වැස්ස ටිකක් තද කළා. ඒකින්ද අපි චුට්ටක් නැවැත්තුවා. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන්. වැස්ස අඩු වුණාට පස්සේ අපි ආපහු ගමන යමු. මේ දවස් ටිකේම වහින්නේ නැතුව තිබිලා ඔන්න අද අපි ආවට පස්සේ වහින්න අරගෙන ඉතින් චුටි වැස්සක් යනවා. අපි දැන් පැලම්පිටිය view point එකේ ඉඳලා ආපහු පහළට එන ගමන් ඒ අතරමඟ මෙන්න මේ වගේ චූටි කඩයක් තියෙනවා. උණු උණුවේ රොටි කන්න පුළුවන්. ඉතින් අපි චුට්ටක් එතනින් නැවතුණා වැස්සත් පොඩ්ඩක් තියෙන හින්දා උණු උණුවේ රොටියක් කාලා තේ එකක් බීලා යන්න. ඉතින් ඔයාලටත් පුළුවන් view point එකට ගිහින් එන ගමන් මෙතනින් පොඩ්ඩක් නැවතිලා තේ එකක් බීලා රොටියක් කාලා ආපහු ගමන පිටත් වෙන්න. ඔව්